ආයිබෝවන් කියලා පිළිගන්නවා ගොඩාක් ආදරෙන් හැමෝම සුවබර මනසක් YouTube නාලිකාවට. ඉතින් මම අද ඔයගොල්ලෝ එක්ක කතා කරන්න හිතුවේ ඔයගොල්ලෝ ටිකක් ආස වෙන මාතෘකාවක් ගැන. ඒ මනෝවිද්‍යාවට අනුව යම්කිසි කෙනෙක් කැමැතිම පාට අනුව ඔවුන්ගේ චරිත ලක්ෂණ හඳුනා ගන්න ආකාරය ගැන. ඉතින් ඉස්සරළම කියන්න ඕනි මම අද අරගෙන එන්නේ පාට කීපයක් ගැන විතරයි. ඉතින් ඔයාගේ කැමැතිම පාටත් මෙතන තියෙනවා නම් අපි බලමු ඔයා කොයි වගේ කෙනෙක්ද කියලා. ඉතින් ඊට කලින් කියන්න ඕන ඔයා කැමැතිම පාට මේ වර්ණ වලින් එකක් නෙමෙයි නම් ඔයා කැමැතිම පාට පහලින් කමෙන්ට් කරන්න මම ඒ ගැන වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න පාට ටික. 1 සුදු පාට, 2 කළු පාට, 3 රතු පාට, 4 කහ පාට. ඉතින් ඔයා කැමතිම පාට මේ හතරෙන් එකක් නම් අපි බලමු ඔයා ගැන. කල්පනා කරන්න දෙයක් නැහැ. ජීවිතේ ඔයාගේ මේ දක්වා වයස දක්වාම ඔයා අඳින්න කැමති නැත්නම් අපි මොකක් හරි දෙයක් ගන්න ඕන ඒකේ පාට අන්න එහෙම අපි කැමතිම පාට තමයි මෙතනින් අදහස් කරන්නේ. ඉතින් ඔයා ජීවිතේ කැමැතිම පාට මේ හතරෙන් එකක් නම් ඒක හිතේ තියාගෙන අපි බලමු ඔයා ගැන. අංක 1 සුදු පාට. ඉස්සෙල්ලා මේ සුදු පාට ගැන කතා කරද්දී අවංක, චාම්, සරල පුද්ගලයන් තමයි මේ සුදු පාටට කැමති. ඉතින් මොවුන් ගොඩක් ආගමික මතවාද දැඩිව විශ්වාස කරනවා. ඒ වගේම මොවුන් සාධාරණ නිහතමානී චරිත. ඉතින් ඊළඟට කළු පාට ගැන බැලුවොත් කළු පාට ආසම පාට නම් ඒ පුද්ගලයන් গুপ্ত හැසිරීම පෙන්눔 කරනවා. මොවුන් අන් අයට තේරුම් ගැනීමට ටිකක් අපහසුයි. මේ වගේ අය රහස් දේවල් සංගවා තබා ගැනීමට දක්ෂයි. ඊළඟට රතු පාට. රතු පාට ප්‍රියතම පාට ලෙස සැලකෙන පුද්ගලයන් රාගාධික චරිත වෙනවා. මොවුන් ටිකක් පෙනුමෙන් උනා සරාගී බවක් ඇති ටිකක් ලස්සන පුද්ගලයන් වෙන්න ඇති ඉඩකඩ වැඩි. මොවුන් නොයෙක් විසිතුරු දේවල් වලට වැඩි කැමැත්තක් දක්වනවා. ඊළඟට කහ පාට. කහ පාට තමන්ගේ කැමැතිම වර්ණය නම් ඔවුන් ඊටා බුද්ධිමත් පුද්ගලයන් වෙනවා. මේ උගත්කම් පිළිබඳව නෙවෙයි කතා කරන්නේ. මොවුන් සෑම දෙයක් පිළිබඳව තර්කානුකූලව සිතනවා. යම් කිසි මතයක් ඔවුන්ව ඒ කියන්නේ නම්වා ගන්නට තියෙන ප්‍රතිශතය හරිම අඩුයි. ඒ කියන්නේ එකපාර ඔවුන් යම් කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. ඒ වගේම මොවුන්ව රැවටීමට අපහසුයි. ඉතින් ඔයාගේ ආසම් පාට පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න අදට ඔයාලා හැමෝටම සුබ දවසක් සුබබර මනසක් YouTube නාලිකාව සමග රැඳී සිටින ඔයාලට ගොඩාක් ස්තුතියි.